අතු මේ ගන්නට ලේයර් එකට කපලා ඊට පස්සේ මේ තියෙන මල් පොකුර. පරණම ගහ මං ගාව තියෙනවා. කපටි උත්තරයක්ද? හෙලෝ වෙල්කම් බැක් ටු our miracle life. කොහොමද ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මං අරගෙන ආවේ අපි ළඟ තියෙන බොන්සායි ගස් ගැන වීඩියෝ එකක්. මන් දන්නවා මේ කලාවට ආස ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි අද වීඩියෝ එක අරන් ආවේ. අපි බලමු අපි ළඟ තියෙන බොන්සායි ගස් වර්ග මොනවද, ඒවායේ වයස සහ ඒවා කප්පාදු කරන විදිහ ගැන තමයි අද වීඩියෝ එක. මේ තියෙන්නේ අපේ බොන්සායි ගහ. මේවා තමයි බොන්සායි කරන්නේ. ඉස්තර කරන්න ඔය ගහ ගැන. මේක නුග ගහක්. මේකට දැන් අවුරුදු 6ක් විතර වෙනවා. මම මේක මේ ෂොප් එකකින් ගත්තේ. කියන්නේ මේ එතකොට මේ මුල් තිබ්බේ නැහැ. මේ ගහ මෙච්චර විතර සාමාන්‍යයෙන් අඩියක් විතර උස. මේ මුල් ගන්න ගොඩක් මොකද ඒවා අර ක්‍රම තියෙනවා මේ අතු එහෙම කපලා මේ ගන්න බොන්සායි පිළිබඳ වීඩියෝ සීරීස් එකක් එහෙම කරන්න. මේ අතු මේ ගන්න ලේයර් එකට කපලා ඊට පස්සේ ටික කාලයක් යද්දි මේකට පින් එහෙම වැටෙද්දි තමයි මේ මුල් එන්නේ. මේ මුල් බීම් බටයක් හරි මොකක් හරි පිටි කොලයක් ආධාරයෙන් තමයි පල්ලට ගන්න ඕනේ. නැත්නම් මේ මුල් අවුවට මැරෙනවා. එහෙමද? ඔව්. ඇත්තටම? ඔව්. මේ ටික ඉතින් එතකොට ඉතින් අපි මැරි ගන්න නැහැ. හරි. මුල් බහැලා තියෙන එකට දැන් අම්බර මේ තියෙන්නේ ගහේ මුල්. මේ පල්ලට මෙහෙම තියෙනවා. දැන් හරි වගේ. හරි. කැඩුණාද? මැරෙයිද ගහ? නෑ. ෂුවර්ද? ඔව්. බලන්නක මුල් නේද? මේ ගහේ මුදුන් මුල මේ ගිහින් තියෙන මේ ගලුත් අසර පොඩක් කාලෙක මේන්ටේන් කරගෙන ඒකයි මේ ගල් වලින් අතරට ගිහින් තියෙන්නේ. දැන් ඔක්කොම මේ අපි මේ සැබ්බේ උඩ තියෙන්නේ පල්ලෙහාට ගන්න දන්නේ මේ දවස්වල ලවුව නිසා. වතුර කේස් එකක් ආවා. උඩට වතුර එන කරාම අයින් කරලා දැම්මා. අපි පල්ලෙහාට ගන්න යන්නේ ගස් ටික ඔක්කොම. මීට වැඩි ලොකු තව ගස් තියෙනවා. මේ ඔක්කොම මල් හට් එකේ තියෙන ඒවා තව චුට්ටකින් වල පෙන්නන්න. මම පස්සේ යනවා. මේ උඩ තියෙන ගස් ඔක්කොම ටික අයින් කරන්න ඕනේ. මේ දැන් ඉස්සරහට ලොකුවටම පායයි කියලා හිතනවා වහින්න නැතුව. මේ එහෙම වුණොත් එහෙම අපිට තියෙන වැඩත් එක්ක වතුර දාන්න පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ හින්දා මේ මල් හට් එකට දානවා. එතනම ටැප් එක තියෙන හින්දා ලේසි. මෙතන පල්ලේ තමයි අනෙක් ගස් තියෙන්නේ. මේ තියෙන්නේ මං හදන ඒවා. එන්දිරික්ක තියෙනවා පාට 3කින්. මේක තමයි මේ බෝගන්විලා කියන්නේ. මේ ගස් නම් ලේසියෙන් හදා ගන්න පුළුවන්. මේ අවුවට කියන්නේ මෙයාට වතුර නැතුව සති 3ක් විතර වුණත් ඉන්නවා වතුර නැතුව. අවුවට තමයි මෙයා මේ කැමැති කොට. දැන් මේකේ අතු මේ වැවිලා තියෙන්නේ. අපි කප්පාදු කරන විදිහ බලමු. මේ දැන් මල් පහුගිය දවස් ටිකේ මල් තිබ්බා. ඒ නිසා කප්පාදු කරේ නැහැ ගහ. මේ ගහට දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මම බොන්සයි හදන්න ගත්තේ ඕරල් කරන කාලේ කියන්නේ 2013. ඒ මොල් කාලේ ඉඳන්ම මේ ගහ මාත් එක්ක තමයි තිබ්බේ. ඉතින් පරණම ගහ මං ගාව තියෙනවා. මේ අතු කප්පාදු කරනකොට මේ කොලයක් ආවි මෙතනින් මේ වගේ තැනකින් අතු කපන්න ඕනේ. නැත්නම් මේ අත්තේ තියෙන බීජ මේ පෝෂණය තියෙන්නේ මේ කොළවල. ඒ නිසා මේ එකක්වත් නැති වුණොත් මේ රිකිලි වලින් මේ රිකිල්ල මැරෙන්න ගන්නවා. ඒ නිසා එක කොළයක් වගේ කොළ දෙකක් වගේ පහුවෙන් ඉතුරු කරලා තමයි අත්තක් කප්පාදු කරන්නේ. ඔය මෙතන මට ඒක තේරෙන්නේ නැහැ. ගුරු මුස්තිය දෙයාගෙන. ඒ කියන්නේ මං හදන ගස් මැරෙන්න ඇරලා තමයි ඒ කිව්වේ නැත්තේ. කප්පුකති. ඇත්තටම ඉතින් දැන් ඔය බොන්සායි නවත්තලා තියෙනවා. නැත්තම් නේ ජොබ් එකත් එක්ක අමාරුයි. දේවුණාට වල ටික ටික හරි කර හැගෙන දැන්.
හදන්නෙම නෑනේ අලුත් ගස්. යදී අදම ඉතින් කම්මැලි වෙලා. වෙලාවක් නැහැ නේ ඉතින්. මැරි කරාට පස්සේ. බොරු කියන්න එපා. දැන් මේකේ මේ මුල කොහමද හැදුවේ? ආපු විදිහමද ඔයා හදලා දාන්නේ? මේක ඇවිල්ලා මේක මේ තව ඒ කියන්නේ ගස් දෙකක් එකට තිබ්බේ. මේ ගස් දෙකක්ද නේ? නෑ මේ තව ගහක් ගාව තමයි මේ ගහ තිබ්බේ. හරිද? ගන්නකොට? ඔව් ගන්න. ඒ කියන්නේ වැටයිනේ තිබ්බේ අපි. ඔය පරණ කියන්නේ ලොකු ගහක් මේ ගහ කියන්නේ අඩි කොහොමත් මේ දවස්වල අඩි 10ක් විතර උසට තිබ්බේ මේක. මං ඊට පස්සේ ඒ ගහ අල්ලලා මේක අර දිගට වැල වගේ යන ගිහිලා තිබ්බේ. ඒක මං ඊට පස්සේ ඒ ගහ වටේ අඹරලා ඒ ගහ මැරුණාට පස්සේ මේක කපලා අරන් තමයි මම පොට් එකකට ගත්තේ ටික ටික. දැන් මේ පොට් මාරු කරන්න ඕනේ. ඔව්. හොඳ පොට් වල දාන්න. මේ ගහේ වටිනාකම හිතන් කීයක් විතරයිද? මෙහෙම ඉතින් මේක ඉතින් ව්‍යාජ වෙලෙන්දෝ ඉන්නවා. එයාලා නම් ඉතින් මේකට ඉතින් ගණන් කිව්වොත් සාමාන්‍යයෙන් 60000ක්වත් කියනවා. දැන් අපේ මහන්සිය ඔක්කොම බලපුවම ඉතින් මගේ වටිනාකම නම් කොහොමද මිලක් කියන්නත් බෑ මේවට. ඇත්තටම මේ මහන්සියයි වටිනාකම බලද්දි කාලයයි ව්‍යාජ වෙලෙන් දෙන්න. ඉතින් අර එයාලා වෙන කාගෙන් හරි පැලයක් ගන්නවා. ඊට පස්සේ ඒක වෙන පෝච් එක හිටවනවා. ඊට පස්සේ මේ එයාලා ඉතින් බොන්සයි කියලා විකුණනවා. ලොකු ගාණක් කියලා. මම නම් ඒතර මිලට දීලා නැහැ. මගේ යාළුවන්ටම ගොඩක් නිකන් තමයි ඉතින් ගස් දෙන්නේ. ඔයා ඉතින් විකුණන්නේ නැහැ. විකුණන්නේ නැහැ නේ ඉතින් අපි. ඔයා විකුණන්න කැමති නැහැනේ. එතකොට වැඩකුත් නැහැ. අපිට පිහිටන්නේ නැහැ. මේක ඇත්තටම මේ ඉගෙන ගන්න දෙයක් වගේ තමයි මේක. ඕක මේ ගොඩක් ජපන් වල එහෙම කරනවා නේද? නිකන් ඒක භාවනාවක් වගේ. එහෙම එකක් තියෙන්නේ නේද? නෑ මේක ඉස්සෙල්ලාම හොයාගෙන තියෙන්නේ චීනේ. එහෙම? ඔව් වෙදබිමට ගන්න ගස් තියෙනවනේ. ඒ වෙදබිමට ගන්න ගස් ඉස්සර ඒක අර සීත කාලේට ගස් ඒ කියන්නේ එයාලට එළියට බහින්න බැරි කාලවල තියෙනවනේ. ඒ කාලේ තමා මේ එයාලා මේ එතකොට වෙන නමක් කියන මේ බොන්සයි නෙමෙයි බොන්සයි කියලා නම හදලා තියෙන ජපානයේ කට්ටියනේ. මේ චීන කට්ටිය බොන් ජූන් කියලා හරි මොකක් හරි කියන්නේ. ඒ වගේ නමක් තමයි තියෙන්නේ මට මතක විදිහට ඒක හරියට මතක නැහැ. මේ බොන් කියන්නේ මේ පෝච්චියට ෂයි කියන්නේ ගහට. ඒකම තමයි හැදිලා තියෙන්නේ බොන්සයි කියලා. එයාලා අර වෙදමිවට ගන්න ගස් ඔක්කොම මේ කුරුවට තමයි හදලා ගේ ඇතුලේ තියාගන්න පුළුවන් විදිහට කුරුවට තමයි හදලා තියෙන්නේ. කුරුවට හදලා තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අර ජපානයේ කට්ටියට මේ පොහොට්ටු දැවෙත් තියෙන්නේ නෑ ඒ දැල්ලද? ඒ දැල්ල එනවා. ඊට පස්සේ මේ එයාලා මේක කලාවක් විදිහට පටන් ගන්නවා මේ ජපානයේ කට්ටිය. එයාලා තමයි බොන්සයි කියන්නේ. ලංකාවට මේක ඇවිල්ලා තියෙන්නේ 1996. ඒ කියන්නේ ජපුර කැම්පස් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙන් තමයි මේ ලංකාව පුරාම මේක ව්‍යාප්ත කරන්න කියන්නේ. අර යුනිවර්සිටි එකේ ළමයිට ඒකේ ලෙක්චර්ස්ලා නම්මනම් මේව කරන්න කිව්වම ඒකෙන් තමයි මේක මේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් ඉතින් ලංකාවේ ගොඩක් තැන්වල මේව හදනවා. පොඩි පැලක් තියෙනවනේ විකුණන්න නේද? පොඩි පෝච්චි වල දාලා. පොඩි පෝච්චි වල දානවා. ඉතින් නිකන් මේ දඬු කෑලි වගේ ඒවා හිටවලා බොන්සයි කියලා විකුණනවා. මිනිස්සු රැවටිලා ගන්නවා. ඉතින් ලස්සනට තියෙන හින්දා. ඊට පස්සේ මැරෙනවා ඉතින් නේද? ඒ කියන්නේ ගහට අවශ්‍ය. ඒ ගහට අවශ්‍ය පෝෂණය නැහැ. ගෙදර ගිහිල්ලා ගේ ඇතුලේ තියාගෙන ඉන්නවා. ගහ ඇත්තටම මේ කොළ වලින් හුස්ම ගන්න යාලා. හුස්ම ගන්නේ මේ කොළ වලින්. එයාලට හරියන වාතාශ්‍රය හම්බුනේ නැත්නම් මේ ගහ මැරෙනවා. ඇතුලේ තියාගන්න පුළුවන් ගසක් තියෙන ඒ වුණාට එයාලා සතියෙන් සතියට එළියට දාන්න ඕනේ. මේ ගහක් මොනවා හරි වුණොත් එහෙම ඉතින් ඉඳලා ඉවරයි මං ඊට පස්සේ. ඒකයි මම මේ ගොඩම පල්ලට ගෙනියමු කියන්නේ. ඔව් මෙයා දැන් එක ගහක් මැරුවා මගේ හොඳ වටිනා ගහක්. මැරුන්නේ නෑ වෙන්න ඉන්නකෝ මම පෙන්නන්නේ ගහ. වෙන්න මේ ගහ මේ මං හොස්පිටල් ගියා අපේ අක්කා ළඟ නතර වෙන්න. ඒ ගිය පාර වතුර කොහමද දාන්න නැතුව මේ ගහ සම්පූර්ණයෙන් මැරලා කොළ ඔක්කොම වැටුණා. මම බය හිටියේ වණී කියලා බැන්නේ නැහැ. ඉතින් උන්ට අවුලෙන් හිටියා. මේ මං හිතුවේ ආයෙ ලියලා නැtei කියලා. ඒ උනට ඒක ලියලුවා දෙයියන්ගේ පිටේ. නැත්තම් ඉතින් ඕක කියවනවා හැමදාම. මං කැට්ටේරියා ගහ.
මේ කියන්නේ බෝ කියන ශාකය. මේ මම නම් ඉතින් කලින් මේව කියන බෝගස් හදන්න ගත්තේ නැහැ. මොකද මේ අපි වන්දනාමාන කරන ගහක්නේ. ඇත්තට මේවා මේ ඔය බෝගස් වල කොළ තියෙන වර්ග කපුටු බෝ කියලා තියෙනවා. සත්තු අර ඇට කාලා පැලවෙන බෝ තියෙනවනේ. ඒව තමයි මේ ගස් වලින් මම මේක ගහකින් මේක ගත්තේ ගලවලා. මේක දැන් ඔය අත කපන්න ඕනේ නැද්ද? මේ අතු දැන් කප්පාදු කරන්න යන්නේ. දැන් අතු වැවිලා වැඩි. මේකත් කපලා අපි පල්ලෙහාට ගමු නේද? මේ බෝගහේ වටිනාකම ඔයා කියන්නේ කීයක් වෙයිද? අනේ වටිනාකම් නම් අහන්න බෑ. මට වටිනාකම් කියන්න බෑ. මම මේක සිකුරන්නේ නැහැ. ඔයත් හැමදාම අහනවා මේ වටිනාකම කියලා. නෑ ඉතින් මං අහන්නේ ගහ වටිනවනේ. වටිනවා ඉතින් සාමාන්‍යයෙන් මේවා මේ ඇත්තටම වෙළඳ පොලේ මේ වගේ ගහක් නම් දෙන්නේ ඇත්තටම 20000 30000ක් විතර වෙනවා මේවා. ඊටත් වැඩි මිසක් අඩු නෑ නේද? නිකන් අර දණ්ඩ විතරක් තියෙන ගහත් එදා අපි බලද්දි 20000ක් කිව්වා නේද? ඔයා කියන්නේ මේ වගේ දඬු කෑල්ල නිකන් හිටවලා එයාලා කියනවා 6000ක් කියලා. තව ඒක බොන්සායි වෙලත් නෑ. පොට් එකට දාපු ගමන් නේද? කො ප්‍රින්ස් පල්ලට ගියාද? කියන්නේ බලන්න කතා කරා. ප්‍රින්ස් පල්ලෙන් නෝදන්නට පුළුවන්. පල්ලෙන් නෝයිදි. මේකේ මොළ ඔයාමද මේව කරේ නැත්තම් මෙහෙමද තිබ්බේ? මේක ස්වභාවික මේ විදිහට තමයි කියලා තිබ්බේ. මොළ? ඔව්. මේ අල්ලන්න ඕනේ නේද පාසි? පාසි නම් දැන් අල්ලන්නේ මේ වතුර දාද්දි ගොඩක් අහ කියනවනේ. මං නම් මේ දාන්නේ ගොඩක් අය පාසි අල්ලනවා. අපිට නෝනදාදී මං ඇල්ලුවත් එක්ක පාසි. අර ගස් මේ පැලවෙලා ඒව ගලවද්දි ඔක්කොම ආයෙ ගියා නේද? මුල් ගිහින් දෙකේ? ඉතින් මුල් ගිහින් තියෙන යටට කපලා ගන්න වෙනවා. අප්පා ඒකේ එහෙම ලොකු මුලක් තියෙනවානේ. අවු නේද? එන්න උඩට ගත්තට පස්සේ හොඳට හැදෙනව නේද අවු? ඔච්චර ළඟින් කපන්නේ? මුල් කපන මේ පෝච්චිය වටේ මේ මුල තිබ්බට වඩන්නේ. මේකට නම් පිහිය ගේන්න එනවා. කතුරෙන් කපන්න බෑ. මේ ගාන ගස් නම් මේ වැටවල වලට හදන ගස් జాතිය. අන්දර කියන්නේ මේ වන ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් අතු මේ ගානට ඉතින් අර බබර් සාප්පුවකට ගියාගේ කොණ්ඩේ කපනවා වගේ කපන්න තියෙනවා. ලස්සනට. මේ මෙතන අත්තක් තිබෙන මේ තියෙන්නේ. මෙන්න මේ ගහේ මැදින් වැඩ නැතුව මේව අයින් කරගන්න ඕනේ. එතකොට තමයි මේ රිකිල්ල දැන් මේ වගේ අත්තක් හදා ගන්න ඕනේ. මේ න අත්ත දැන් සාමාන්‍යයෙන් තව අවුරුද්දක් විතර යනකොට මේ වගේ අත්තක් ගන්න පුළුවන් මේකෙන්. මේවා ඔහම කොළ ඉවත් කරලා අයිනට ගම්ම කපලා හදා ගන්න ඕනේ. තමයි ඒ අත්ත දික් වෙන්නේ හොඳට. ඒක ලස්සනට කැපෙනවනේ. මේ ගෙඩිත් ඇවිත් තියෙන චූටි. ඔව්. ඒවා පැලවෙනවා ඊට පස්සේ. එහෙමද? ඔව්.
ඔයා මටද වැඩියෙන් ආදරේ ගස් වලටද? ඔයාගේ බොන්සයි ගස් වලට. ඕන් ඉතින් තමන් කරන විනෝදාංශයනේ මේක. විනෝදාංශ අදින් මම මේක ඔය විනෝදාංශයට නෙමෙයිනේ. ඔන්න දුන්න උත්තරේ දැක්කේ. කපටි උත්තරයක් දුන්නේ. ඔය ගස් වලට පණ ඇරලා ඔය හිටියට. එහෙම තමයි ඉතින්. මහන්සියෙන් හදාගන්න දේවල්. අත්තක්වත් කැඩලා තිබ්බොත් මේක හොයනවා. එන්කෝර් එකක් කරනවා සම්පූර්ණ. අත්ත කැඩුවේ කවුද? මොකද්ද කරේ? අත්තට මොකද උනේ? නෑ මටත් ආදරේ ඉතින්. පොඩ්ඩක් විතර. පොඩ්ඩක් විතර. නේද? මේ වීඩියෝ කරන්න දෙන්නේ මම රහසිගතව කරගෙන ඉන්න දෙයක් මේ. නැත්තම් මගේ යාළුවෝ දැක්කම මේව ඉල්ලනවා අයියලා. ඕන් යාළුවෝ බලනවා ඉල්ලන්න එපා ගස්. බොන්සයි ගස් ඉල්ලන්න එපා. රහසිගත ව්‍යාපාරයක් කියන්න එපා යකෝ වෙන මොනවා හරි විකුණනවා කියලා හිතයි අපි. ඔව් වීඩියෝ නේද? ඔව්. ටේප් කරගෙන ඉන්න. පාහව දාන්න. මගේ චරිත ඝාතනය කරන්න. ඝාතනය වෙන්න වල චරිතයක් තියෙනවද? මේ ගහේ නම් නම දන්නේ මේක මේ වතු සුද්ධ වර්ගයක් කියලා කියනවා. නෑ මේකේ මලක් පිපෙනවා මේ තියෙන මල මාරම සුවඳක් තියෙන්නේ. මේ ගහේම මල් පිරෙනවා. එතකොට මේ දොරෙන් එළියට එද්දි සුවඳයි. ගහද දොරෙන් එළියට එන්නේ? නෑ බං මං මොකක්ද ඇත්තට ගහේ නම දන්නේ. දන්නේ මේකේ වර්ග ගොඩක් තියෙනවා පාට පාට. ආ එහෙමද? තද කොළ පාට එකක් තියෙනවා. මල්ද? නෑ කොළ. නෑ කොළ. මේ ඒ ගහේ පැලයකුත් ඇවිත් තියෙන්නේ. ආ නෑ මුලකින් එන්නේ. මේ තියෙන්නේ මේ පොහොට්ට පිරීලා මේ චූටි ආපු එකේ මේ. ඒකේ මල් පිරෙනවා එනකොට. මේ තියෙන විපිච්ච අත්ත. සුවඳ මලක් තියෙන්නේ චූටි වුණාට. සුවඳයිද? මේ ඉඹල බලන්නකො මෙතන. මොන සුවඳයි යන්නේ? හිත පහන් වෙන සුවඳ. මේ පොඩ්ඩක් හිටවල බලන්නකො සමහරට පැලවි. මේ මුල් වලින් අප්පල දෙකක් තියෙනවානේ. ඒක වෙන ඒවාට දාගත්තා නම් හරි නේද? උඩත් එක පන්නන්න මල් තියෙනවා. පස්සේ කපනවා. මේ ගහද මොකද ඔයාගේ ප්‍රියතම ගහ නේද මේ? මේක තමයි ඇත්තටම මම අසම ගහ මේක ඇවිල්ලා කොට්ටම්බා. ඔය ගහේ විශේෂත්වය මොකද්ද ඔයාලට? මේක ඇවිල්ලා මේ බැංකොක් වලින් අර ලංකාවේ ගස් එහෙම ඔයා පේන්නේ කුරු කරලා ගන්නවනේ. එහාට යනකොට ඒ කුරුවට හදපු කොට්ටම්බ ගහක්. මේක ඇත්තටම කුරුවට හැදෙන්නේ. මේක දැන් මේ කෑලි දෙක මේ අතු දෙක මේ ප්‍රධාන ළඟට එන්න කොච්චර දුර ඇහෙන්නේ නැහැ නේ. ඔයාව පේන්නේ මේ ප්‍රධාන කන්දෙන් එන අත්ත තමයි බෙදලා ගන්න ඕන උඩට අපි. ඇත්තටම මේක දැන් ප්‍රධාන කන්දේ ඉඳලා එන අත්ත මේ දෙක මේ දැන් මේක මේ අපි පැලවෙන්න තමයි මේ බෙදලා තියෙන්නේ. මේ කොහොපත් එහෙම දාලා පොහොර පස් යොදාගෙන බෙදලා තියෙන මේකේ මුල් දැම්මට පස්සේ මේක අයින් කරලා ගන්න මේකත් ගන්න ඕනේ. ඊට පස්සේ මේ අත්ත විතරයි අපි උඩට වෙන්න ගන්න. මේක මේ තට්ටු වෙන්නේ අපි ගේනකොට මේ ගහේ මේ තට්ටුව විතරයි තිබ්බේ. මේ උඩ දැන් තට්ටු දෙකක් තව ඇවිත් තියෙන්නේ. දැන් ඔක්කොම තට්ටු තුනක් තියෙනවා ගහේ. කමාරම ලස්සන ගහ. අපි මේක කොහෙන්ද ගෙනාවේ? ගේන්න ගියා එන දොර නේද? රුවන්වැල්ල දිහා. වරාවල හන්දියට ගියා. වරාවල නේද? මේක එන උස යනවා නේද මේ? ඔව්. මේ ගස් ගණන් නේද? මේවා ගොඩක් ගණන්. සාමාන්‍ය මේ වගේ ගහ අපි ගෙනාවේ කීයටද චූටි ගහ? මේ ගහ සාමාන්‍යයෙන් 15000ක් විතර යනවා. අපි චූටි ගහ ගෙනාව එක පොඩි කීයද? ගහ ගත්තේ 5000ට. 5800යි නේ. 5800 මේ වගේ පොඩි රිගිල්ලනේ තිබ්බේ කියනකොට. ඔව්. ඒ කියන්නේ මේ තට්ටුව විතරනේ උඩ හැදිලා තිබුණේ නැහැ. මේ එක තට්ටුවයි තිබ්බේ ගහේ. ඒකේ පොට එක දාන්න ඔය දැන්. තිබ්බද කොහෙද ඒක බලමු. අප්ලෝඩ් කරද්දී. 5800ක් වුණා මේ කෑල්ල විතර. දැන් තව කෑලි දෙකක් ඇවිත් තියෙන්නේ. අනිවාර්යෙන් 20කට කිට්ටු වෙනවා නේද?
දුන්නොත් ඔව් දෙන්නේ නැහැ උනාට ඉතින්. ලක්ෂයක් උනත් දෙන්නේ දෙන්නේ නැහැ. නැහැ. ඉතින් මෙයාගේ හොබි එකනේ ආසාව. මං හිතන්නේ මුල් ලදී කියලා මේ මං කරලා තියෙන අය වැඩි බලමු ඉතින්. අමාරුයි මේකෙන් පැලයක් හදාගන්න. දැන් ලෙහෙලා බලමුද? බෑ එතකොට අය ගැට ගන්න වෙනවා නේ. දැන් තාම ඇවිත් නැතුව ඇතිද මොන? ඒ ගහ ලස්සනයි. ඕක නම් මෙහෙ තියෙමු නේද? ඔව්. මේ දැන් තව තට්ටුවක් එන්නේ නේ. මේක වෙන තට්ටුවකට නේද මේ යන්නේ? ඔව්. ඒ 4 වෙනි තට්ටුව නේද? 1 2 3 4. එතකොට තට්ටු 4ක් වෙනවා මේ එන්නේ ඊළඟ තට්ටුව මෙතන. එක එක ඉතින් ආසාවල් තමයි. මට ඉන්නේ ගස් වලට ආදරය කරන කොල්ලෙක්. මේක ඇත්තටම මේවට කියන්නේ ඇට් ඒරියා. මේවා බැංකොක් ඇට් ඒරියා. මේක මේ මම මේ වගේ මේ හොටෙල් එකකට ගිය වෙලාවක වෙඩින් එකකට ගිහලා බෙන්න මේ වගේ මේ ගහට ආයි කියන්නේ මේ වගේ ගහකට ආසයි තියලා මේ වගේ ඇටයක් ගෙනල්ලා පෙළ කරගත්ත ගහක් මේ තියෙන. මේක නිකම්ම පෝච් එකට දාපුවම පැල වෙනවා හොඳට. එහෙම ගෙනාපු ඇටයක් තමයි මේ පැල කරලා මම හදලා තියෙන බොන්සයි විදියට. මේක මේ කලින් මේ වගේ ගස් ගොඩක් තිබ්බා මම එස් අකුර විදියට හදලා මගේ නම සදීප් කියලා මේ මගේ නම එන්න තමයි ඔව් එස් අකුර හැටියට තමයි මම මේක හැදුවේ. මේ වගේ ගස් ගොඩක් තිබ්බා නම විදියට හදන්න කියලා ගස් F වෙලා. මේ එහෙම තමයි හදන්න ඉතින්. මේක මේ ඒක බැරි නෑ මෙතනින් මොන මොන. මේ කාලා. ඉඩෝරේ කාලෙට මේක මේ මැරුණා. ඉඩෝරේ කාලේ නෙමෙයි අර මං ඔයාලට කලින් කිව්වේ. මාගේ නොසලකිලිමත්කම නිසා මැරුන්නේ නෑ. මැරෙන්න ගියා. නොසලකිලිමත්කමක් නෙමෙයි ඉතින් ඇත්තටම මම හිටියේ නෑ ගෙදර. පල්ලේ තියෙන ලස්සන ඒවා තව පල්ලට ගිහම පෙන්නන්න ඔයාලට. මල් හට්ටකයට තියෙන ඒවා. ඕනේ ඉස්සරහට තියෙන බෝහෙම තව නේද? රතු බෝහෙම. රතු බෝ තියෙනවා, නුග තියෙනවා, පළු වීර නේද? ඔව්. මොනවද තියෙන්නේ? බොක්ස්වුඩ්. කුබුක් තියෙනවා. බොක්ස්වුඩ් ගහක් අතන තියෙනවා. මේක තමයි බොක්ස්වුඩ් කියන ශාකය. මේක ඇත්තටම මේ අපේ ශ්‍රී ලාංකික නිජ බිමට අයිති ගහක් නෙමෙයි. මේක මේ ඇමරිකන් කියලා කියනවා. මේ ඇමරිකන් බොක්ස්වුඩ් කියලා කියනවා කට්ටිය. මේ බලන්න ඒක කඳ ඉංග්‍රීසි බොක්ස්වුඩ් කියලා කියනවා. කඳ ඇත්තටම මේක පැලිලා අර වගේ. සිමෙන්ති දාලා වගේ තමයි හරියන්නේ මේක. මං ආසම ගහක් මේක. මේවා ඉතින් අමාරුයි හදන්න. නැකම් මෙහෙම තමයි දෙන්නේ. අත ගන්නකො ඇඟිල්ලක් කපා ගන්න ආස වෙනවා අත තියාගෙන ඉන්න. ඒකම දෙන්න මට වැඩි ගහට ආදරේ කියලා. මම යනවා දැන් මේ වැඩි අතහැරලා. වැඩි එකට දාන්න ආවොත් වැඩ වලට බාධාවක් කරන්න තමයි. එහෙනම් යන්න. ඔය මල්පි පෙන්නන්නේ. මලක් එනවා. පොඩි මලක් තියෙනවා. සුවඳ ගහන මලක් නෙමෙයි. සුවඳ නැහැ. මේ තියෙන මල් පොකුරා. චූටි චූටි මල්. මේක ලොකු ගසක් තිබ්බ නේද? දූපතක් එහෙම. ඔව්. මේ වීඩියෝ එක නම් සෑහෙන්න දිග වෙයි. පල්ලේ තියෙන ටිකක් දාපුවාම නේද? ඔව්. අද මේ ඔක්කොම යනවා අපායට. නෑ පල්ලට ගෙනියනවා. මෙතන ඇත්තටම අවුවසර වැඩි. දිනපතා වතුර දාන්න ක්‍රමයක් තියෙනවා අවුලක් නෑ. මේක
නිසා පල්ලෙන් තියෙනවා. ආරක්ෂිතම තැන මල් හට් එක කියලා අපි දෙන්න හිතනවා නේද? මේ බලන්න මේ මගේ මල් කිසිම කරදරයක් නැහැ. අවුවටත් මල්, වැස්සටත් මල්, හැමදාම මල්. මේක අපේ අයියලාදී මම පැලයක් ගණන් හිතුවේ. මේකේ කරල් ලැබිත් තියෙනවා. ඒකේ කොළ ලස්සනයි මේ කොළ කහ පාටයි. මේක අප්පඩු නෑ ඒක අප්පඩු ගන්න දෙයක් නෑ. ඒක ලස්සන තියෙනවා. එපා. මේ තියෙන්නේ මේකත් බෝ වර්ගයක්. ඒකේ නැට්ට එහෙම රතු පාටට තියෙන්නේ. මේක නා ගහක්. මේක නම් මල් පිපිලා නෑ තාම. මේ තියෙන ඇටේරියා පොබොක් නුග එහෙම තාම අර මේ පොට් වලට රන්නේ පොඩි පොඩි ගස් තියෙන පෝච්චි වල තාම හදා ගන්න ගමන් මේ උඩ ඉඳලා ගෙනාපු ගස් ටික. මේ තියෙන මේකත් නුග වර්ගයක්. මේකත් නුග. මේක සියඹලා ගහක්. මේ තියෙන උඩදී මම පෙන්නුවේ බොක්ස්වුඩ් අන්නේ ගස්. මේ තියෙන්නේ තවත් බෝ ගහක් අපි ගාව තියෙන. මේක එටිසෙලාට්. මේ තියෙන්නේ තවත් ඇටේරියා වර්ගයක්. ඒකේ සාමාන්‍ය විදිය නෙමෙයි මල් වල මේ පෙත්ත දිගයි. මේ බලන්නකො මෙතන. මේ තියෙන්නේ පෙත්ත දිගට හැදෙන්නේ ඒකේ. මේ තියෙන්නේ අපේ සියඹලා ගහ. මේක තමයි මේ ලොකු සියඹලා ගහ. තව පොඩි පොඩි ඒවා තියෙනවා. මේකේ කරල් නම් ආවේ නෑ තාම. මේකට පොහොර දාන්න ඕන කරල් එන්න. ඉතින් ඔන්න ඔය විදිහට අද වීඩියෝ එකත් ඉවර වෙනවා. මං අනිද්දා ආයෙමත් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for watching. See you next time. Bye miracles.